අප්‍රේල් මාස 8 වෙනි දින කාලගුණානා වැකිය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයිඹ පළාත්වලත් ගහල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැස්සන කාලයේදීද වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. දුෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී සූර්යා අප්‍රේල් මාස 5 වෙනි දින සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකා වාර්ෂික අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. හෙට දින දහවල් 12:12ට නයින මඩම සඳලංකාව කුණ්ඩසාලේ මහියංගනය සහ කල්මුනේ යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.